Hello guys, welcome back BZ Game for You channel එකට. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ සුපිරි sensitive set එකක් iPhone වලට ගැලපෙන. එහෙනම් වීඩියෝ එකට යන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පොඩි දෙයක් කියන්න තියෙනවා. මම play කරන iPhone 8 එකකින් හින්දා ඕගොල්ලොන්ට මේ sensitivity එක සමහරට හරියන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. try කරලා training ground ගිහිල්ලා බලන්න මේ sensitivity එක සුපිරි set වෙනවද කියලා. ඉතින් මේකේ මට නම් සුපිරි වෙන හෙඩ්ෂොට් වදිනවා. ඒ කියන්නේ ඔළුවටම ඩ්‍රැග් වෙනවා සුපිරියටම. ඉතින් එහෙනම් වීඩියෝ එකට යන්න කලින් දෙයක් කියන්න තියෙනවා. මගේ අනිත් channel එක තියෙනවා. ඒකේ මම link එක පහළ description එකෙන් දාලා තියන්න. ඒ channel එකට ගිහිල්ලා ඒකේ වීඩියෝ එකකටයි මේ CapCut එකෙන් කොහොමද pro නැතුව edit කරන්න කියලා. ඒ කියන්නේ CapCut එකේ තියෙන effect වලින් සුපිරි template edit එකක් ගහගන්න කොහොමද කියලා ඒ channel එකේ වීඩියෝ එකකින් දාලා තියන්න. ඉතින් වැඩි කතා නැතුව යම් වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එක යන්න කලින් දෙයක් කියන්න තියෙනවා. ඉතින් වීඩියෝ එක බලලා යන්න නැතුව subscribe කරලා share කරලා like කරලා comment කරලා යන්න මේ වීඩියෝ එකට. ඉතින් ඔන්න ඔය විදිහට ආපු ගමන් වීඩියෝ එකේ තියෙනවා මම custom update දෙන. ඉතින් wall ගහන්න නම් දකුණු පැත්තෙන් ගණන් ගන්න එපා. ඔන්න ඔය විදිහට ආපු ගමන් මේ ඔන්න ඔතන තියෙන shot එක වදින විදිහ ගහන විදිහ බලන්න. මේ කියන්නේ fingers එක drag කරන විදිහ බලන්න. ඒක නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මම නම් දාන්න තියෙන්නේ මම හිතන්නේ කොහොමද ෆයර් බටන් එක 48ද 58ද කොහෙද දාලා තියෙන්නේ. අන්න අර ඒ තමයි හෙඩ්ෂොට් එක වදින්නේ. ඉතින් හොඳටම ඩ්‍රැග් වෙනවා මේ sensitivity එක. මම ට්‍රේනින් ගන්න ගිහලා හොයාගත්ත sensitivity ටික iPhone 8 වලට නම් සුපිරියට වැඩ කරනවා. ඔන්න ඒ විදිහට තමයි හෙඩ් එක වදින්නේ. ඉතින් අපි මේ වීඩියෝ එක බලමු කොහොමද spec view එකෙන් පේන්නේ කියලා. ඔන්න ඔය විදිහට තමයි spec view එකෙන් පේන්නේ. පේනවනේ ඉතින් සුපිරියට දුවගෙන එන Sonic එක ගහනවා. නමස් Sonic කියන්නේ. ඔය මෙතන නම් පොඩ්ඩක් බෝල් එක වදින්නේ නැහැ. පොඩ්ඩක් මට කියලා වෙන ගතියක් තියෙනවා. මේ විදිහට තමයි රිස්පෙක්ටිව් එකෙන් පෙන්නන්නේ. ඔන්න ඉතින් දැන් මම පෙන්නන්නම් කොහොමද ඉතින් මගේ sensitivity තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි මගේ sensitivity තියෙන්නේ. diurnal එක තියෙන 160ට, red dot එකේ තියෙනවා 200ට, two scope එක 174ට තියෙනවා, four scope එක 133ට තියෙනවා. snap scope එක තියෙන 124ට, free camera button එක බිඳුවටම දාගන්න. මොකද ඒකේ කිසි තේරුමක් නැහැ. ඉතින් අපි බලමු ඕකේ කොහොමද ඕකේ වදින විදිය කොහොමද කියලා වෙන්න මේ වීඩියෝ එකේ.